චීනයේ වීදියක දර්ශනය මේ දවල් දවල් දැන් චීන වෙලාව ලංකාවේ වෙලාව මෙන්න බලන්න. චීන වෙලාව 12:42යි මේ සාමාන්‍ය වීදියක්. මේ පේනවනේ කට්ටිය කනවා ටේබල් දාලා තියෙනවා සාම්ප්‍රදායික විදියට ස්ට්‍රෝබෙරි විකුණනවා. පේනනේ කද බැඳගෙන ගිහිල්ලා බොහොම එකමුතුව සාමකාමීව පේනවා. හැබැයි රෙස්ටෝරන්ට් එක තියෙන ඇතුලේ වෙනම. ඊට පස්සේ මේ හැමදේම තියෙනවා එළිය දාලා දැල් ලොද ඇට වර්ග මේ ඇවිල්ලා සෝය බීන්ස් ඇට. ඊට පස්සේ චිකන් තියෙනවා, පෝක් තියෙනවා, බීෆ් තියෙනවා. ඊට පස්සේ සතුන්ගේ අර ඇතුලේ කිඩ්නිස් ටික තියෙනවා, බිත්තර තියෙනවා, මේ මාළු තියෙනවා, අල වර්ග, කොළ වර්ග, සුදු ලුණු විශේෂයි. මේ ගෙම්බෝ ඉන්නවා කට අරගෙන මේ ගෙම්බෝ පේනවනේ. ඊට අමතරව මෙතන මේ උරු මස් මේ ඉල්ලා උණගස් වල උණගහ ඇදීගෙන එන එකට මතක නැහැ ඒක වචනේ ගම්බිත්තර නේ මේ බන අපේ නිමේෂ් මල්ලි හෙලා කාගෝ හෙලයා පෙන්නවා අපිට ඕන කරන නූල්ස් එක කියන්න බලන්න. නූල්ස් එකත් එක්ක සුප් එක බලමු. මේ පන පිටින් ඉන්නවා. හරි. මේ ඇවිල්ලා පේනවනේ. මේ ඉම්බෝ. මේ කකුලේ තඩි කකුලේ මේ මසල්ස් මාළු මේ බන ඉස්සෝ අල්ලන මූද ගිහිල්ලවත් අල්ලන්න බෑ මෙහෙම ඉස්සෝ. ඉස්සර ෂොට් එක දෙන්න යන්නේ. එක් කරන්න දෙයක් නැහැ ඉතින්. යා ලස්සන ඩිස්ප්ලේ දා. බලමු ඉස්සර කරන්න යන වැඩේ යාච්චියා. ඒකල ඉස්සක් කිරනවා දැන් අන කිරලා ගත්තා. පින්හයි යන. ඔන්න ඊට පස්සේ උඩ කිචන් එක උඩ තියෙන්නේ. කිචන් එකට යවුවා මෙතනින්. ඉස්සෝ දැන් උඩ තට්ටුවට ගිහිල්ලා උඩ තට්ටුවෙන් ඉස්ස කුක් වෙලා එනවා. ඊට අමතරව මෙතන තියෙනවා එයාලගේ දේශීය නිෂ්පාදනය කරපු වයින් වර්ග. ඒව ගන්නත් පුළුවන්. මෙතන ජූස් වර්ග තියෙනවා, බීම වර්ග තියෙනවා. මේක මම කසිප්පු කියලා කියන්නේ. මම කසිප්පු කියලා තමයි මේක සදාන් කරන්නේ. ඇත්තටම කසිප්පු මේක. ඒ කියන්නේ මේක බර වොලියුම් එකක් තියෙනවා. මේක ගැවුවම තියෙන නාග සලන්. මේක වොලියුම් එක 50කට උඩ තියෙනවා ලොවෙත්. මේ පොල් වතුර අපේ රටේ 7-5කට ගණන් ගන්න නැහැ. පොල් වතුර චීනේ බොනවා. මේත් පොල් වතුර මේ පේනවනේ. මේ බලන්න මේ අක්කා සිස්ටම් එකේ ටේබල් ටිකේ බිලා දානවා. මේ දැන් එළිය තමයි වලට ඉස්සලා පෙන්නුවේ බාර් එක මේ බාර් එක නෙමෙයි කට්ටිය එළිය කනවා. ඇතුලේ හොටල් එක ඇතුලේ outside ඇතුලේ රෙස්ටෝරන්ට් එක තියෙනවා. ඒ බණ ඇතුලේ කට්ටිය සුවදව ආදරණීය කනවා. ඒකම ඇතුලේ තව රූම්ස් තියෙනවා VIP රූම්ස් මේ බලන්න. මේවත් කාමරවල කට්ටිය කනවා. මේ වගේ මේ කාලා ඉවරලා ගිහිප එකක් මේ පේනවනේ. ඕන විදිහකට ඕන කෙනෙකුට ඕන විදිහට මේ මෙතන මේ කනවා දැනටත් මේ පේනවනේ. ඔන්න බලන්න චීන සංස්කෘතියේ ආහාර රටාව චීනේ කොච්චර මේ බල සුන්දර සුහද ලස්සන විදිහට හදපු වෝල් ආර්ට් එකක් මාරම ලස්සනයි කියන්න වචන නැහැ. කණ්ණාඩිය තියෙන මොන බලා ගන්න පුළුවන්. ඒ වොෂ්රූම්ස් තියෙනවා. බියර් තියෙනවා. බියර් එකත් බොමු ඉතින්. blue girl එකක් ගත්තා මම blue girl.
ඔන්න ඔහොමයි. අපිට මට අමතක වුණා.